විචුල්ල පට මන්නන් කියන්නේ වැඩි කරම් යාට සැකීතෙන්න්න දෙන්න එපා මේ අරීම් කරමුණේ පස් කර හරි හරි ඕන්නේ කිසිම ආටිෆිෂල් ලයිට් එකක් ෆෝනේ ෆ්ලෑෂ් එක තිබ්බට අවුලක් නැහැ. වෙන කිසිම දෙයක් මේ ඔන් කරගන්න බෑ. තපට පස්සේ. දැන් නාමලිට කතා කරනවා මචං නාමලි වරෙන් කියලා. අපි අවස්ථාව පාඩු තපට පස්සේ යන්න. තපට පස්සේ යන්න. හරි? පටන් ගත්තා. දෝලෑන්ලන් යක්ෂ දෙන්න එක පාර නාමලි පහෙන් සියලුම ආරක්ෂාව වරෙන් නාමලි වට අවසරයි. යෝ වෙල්කම්. අපි ඉන්නේ නාමලීගේ ගෙදර. අපි ඉන්නේ ගයිස් නාමලීගේ ගෙදර. අද ඇවිල්ලා මං ඉතින් 4 වෙනි දවසේ නේ බා. ඔව් 4 වෙනි දවසේ අපිට ඉන්ට්‍රෝ ගන්න බැරි වුණා. අපි ගෙලින්ම මෙතෙන්ට ආවා. මොකද මේ වැස්ස හොඳටම එළිය වහිනවා. මේ එළියේ මේ වත්තේ කිරුවලට වෙන්න ගෙවල් වගේක් තියෙනවා. හරිද? දැන් ගෙදර ඩයල් එකක් බීලාවිලා සින්දු කියනවා. හරිද? පොඩි පොඩි බාධාවල් ටිකක් වෙයි ගණන් ගන්න එපා. කවුරු හරි අලුතෙන් channel එක බලනවා නම් මුලින් ඉඳන් මේ playlist එක දාලා තියෙන එක පොඩ්ඩක් බලන්න. මේ ඒත් එක්කම අලුතෙන් කියන්න දේවල් ටිකක් තියෙනවා දන්නේ නැති කට්ටියට අපේ WhatsApp Facebook account වල link පහළ description එකේ දාලා තියෙනවා. follow කරන්න හැම එකෙම. second channel එකකුත් තියෙනවා vlog channel එකක්. ඒකත් දාලා තියෙන්නේ. රැකා සින්දු කියන ඉවරක් නැහැ බා. සින්දු ඇයනවා දන්නේ නැහැ. අපේ merch හරිද? අපි AJ merch එක පේනවද දන්නේ පේනවද? පේනවා. හරිද? මේකේ ලස්සන back print එකක් එනවා. ඔයගොල්ලන්ට purchase කරන්න පුළුවන්. අඩුම අඩු ගානකට stock තියෙන ඕන තරම්. මේ පේන WhatsApp number එකට message ඕන තරම් නැහැ stock එකයි තියෙන්නේ. ඉක්මනට ඕඩියක් දාන්න සමහරට ඉවරලා තියෙන්නත් පුළුවන්. දැන්ට භාගයක් ඉවරයි. ඔව් back print oversize දැන්ට black color එකේ විතරයි තියෙන්නේ. මේ quality එක merch එක ගන්න නේ. නාමලි බලලා දන්නේ මෙතෙන්ට ඇවිල්ලා මුන් මේ t-shirt ගැන කියවනවා. අයි සේත් එක්ක මේ අපේ ජීවන්තකේ තියෙන merch එක හරිද කොල්ලා තියෙනවනේ. back print එක back print අපි නාමලිගේ ගෙදර ඉඳන් මේ ඔක්කොම මේ වෙනා ගැන්න. මා යාසින් අර සින්දුවකුත් ඇහෙනවා. ඔව් සින්දුවත් එක්ක
මේක පර්චේස් කරනවා අනිවාර්යෙන් මොකද අපි වීඩියෝස් කරන එක ටක් ඉතින් හරිම සෑඩ්ලුයි අපි හරිම මේ ටෑග් සෑඩ්ලුයි. ඇඳලා කිසිම හරිම දාඩියක් නෑ. දාන්නේ නැහැ කියත් ඉතින් ඔව්. තේරුම් ගන්න. අතර වටේ ශබ්ද වැඩි. ඉන්දරවල වෙන අමුත්තක් තීරණාවක් මට මුලක් තියෙනවා කියනවා. ඔය අපි අර මේ දැන් මේ ගෙදරට ඇතුල් වෙන කෑලි යමව ගත්තේ නැහැ කට්ටිය කියනවා දూరు අරින්න 60 පැයක් යනවා කියයි ඔව් ඉතින් මේ අවුරුදු එක අරින්න ඔච්චර වෙලා යනවා කියන්නේ අවුරුදු ඇරලා දෙන්නකෝ ඇවිල්ලා වීඩියෝස් බලන්න ගානක් ඔස්තාරලා තියෙන ඒවා ඉතින් ඉන්න තමයි. ඒ ඔච්චර ගෙවත් දිලා අරගත්ත එකත් මේවා ඔව්. අතවල් තුවාල කරගෙන ඔක්කොම කරගෙන මේ අපි දොරවල් හිටන් හරි අපිත් ආසාවට එච්චර වෙලා එළියේ ඉන්නේ නැහැ ඒ වැස්සේ ඒ දොර අරින්න වෙලා ගියා ඇත්තම කතාව. දැන් ඒ හින්දා අපි දොර අදත් සෑහෙන වෙලා ගියා දොර ඇරලා තමයි වීඩියෝ එකක් ගත්තේ නැත්තම් කට්ටිය බෑනේ කරන්න. දැන් කියන්න එපා මේ ස්ක්‍රිප්ට් එකක් ගහන හින්දා කලින්ම ඇතුළට ආවා කියලා. දන්නවනේ බා. ඔයාලම කියන නිසා තමයි අපි අස්සේ ඉන්න වීඩියෝ එක ගන්න. හැමෝටම නෙමෙයි කියන්නේ අර ඔස්තාර්ලා ටිකට මේ රැයටෙන් පස්සේ එළියට බහින්න නැතුව කීබෝඩ් වල වීඩියෝ වෙන්න දාගන්න කට්ටියට තමයි කිව්වේ. කීබෝඩ් උත් තීරිය නෙමෙයි බා. කීබෝඩ් වීඩියෝත් නෙමෙයි. ඒකවල වීඩියෝ. ඒක හරියට account එකේ නමක්වත් නැහැ බා. ඔව් තනිකර බොරු නම් තියෙන්නේ. ඒවා තියෙන සාමාන්‍ය ලැටය. ඔව් මල් පිලි උඩුව. අපි විතරයි මේ මොල්මන්ගේ දරකට ඇවිල්ලා මේ මාතට. අපිට මේ සයිඩ් එකේ ඉන්න අනිවාර්යෙන් වෙලාවක් යනවා. අපිට කොහොමත් බං මේ ඔය වගේ වුණොත් තාතල් යනවා. මේක ඉච්චරයි. මේ දෙවිද ඔක්කොම මේ වැස්සට පවුගිරිගේ මාර වැස්සන් වැස්සි. එතන නේද තට්ටුපට්ටු. අද හරි අමුතුයි හැබැයි ඉස්සර තරම් මට ඇඟීමක් තාම නැහැ. නේ නිකම්. ඔව් මටත් නිකන් දැන් තාම කුච්චීනක් නැහැ වගේ කියලා හිතනවා. මේ 2007 කැලෙන්ඩර් එකක් කොයි මේ? 2007 ගන්නේ. ඔව්. උතර කැලෙන්ඩර් එකක් ඔව් මම මේ ඩීටේල්ස් 2007 හරිද? මේක 2007ද? නෑ බං මේ 2000යි. 2006. සයි. මේක 2006 මේක 2007. ඒක මොකද නෝට් එකක් නැහැ. ඒක උත් නෑ නේද ඔක්කොම. අරක කීයද? මේක 2008. මේ මෙතන දොරක් තිබිලා තියෙනවා. මේ තියෙන්නේ. මේ උඩ තියෙනවා කවුළු අර ඉස්සර උඩින් දාන්නේ කවුළු. ලොක් එක. මේ තියෙන්නේ. මෙතන නේද ආතල් දුන්නේ. අලුත් මොකක් කරි වැරද්දක්ද දන්නේ. අද ගිහින් නෑ. බද්ද මේ නොක් බෑක් එකක් කිසි දෙයක් නැහැ. අද තට්ටු පාට අපේ සුන්දර වෙනවා. අරින්න බෑ. ඉර වෙලා තියෙන්නේ. කට්ටි කියනවා දන්නේ බොරුවට අරගන්න බෑ වගේ ඉන්නවා කියලා. මේව තනි කර ඉර වෙලා තියෙන්නේ. ඒක තමයි පුරුදුයි අපිට නේ. ඔව් වං මේ අම්මට සිද්ධ වෙනවා. ඇයි? දේවාල ඒ වටින්ම තට්ටු වෙනවානේ.
ඒක කොහොමද එකම වෙලාවෙ වටෙන්ම තට්ටු වෙන්නේ? දැක්කම මොකක් කරේ? හා? මම මේ පැත්තෙන් දැක්කා ඉස්සර බරපත හැරලා ඉතිවා. කෑම වගේ සද්දයක්. දැන් මතකයක් ඇති වගේ. පොඩ්ඩ සීරියස් මෝඩ් එකට එනවනේ. මෙච්චර රගිසි මේකක් තිබ්බේ නෑනේ බයි එකපාරම. ඔය ටෝච් එක පොඩ්ඩකට දෙන්න බලන්න. හ්ම්? අන්න බල්ලෝ පුරන. නියුවා කොහොමද බලුවද? පට්ටාලු නෑ නේ. අපි ඔය වයිප් එකෙන් දෙන්න කට්ටියට පොඩ්ඩක් ෂොක් ටිකක්. මේකෙන් දෙමුද? ඔව් දැන් කට්ටියට ටෝච් තියෙන හින්දා ඉන්නේ ඇත්ත කොහොමද? ඔව් මේක අස්සේ මොන වගේද කියලා. මම ඔය වයිප් එක මට හතර වටේ පොඩි ෂොක් ටිකක් දෙමු අපි කට්ටියට. බලාගන්න. අපි ඉන්නේ මොනවද? මෙන්න මේවයි අපි ඉන්නේ එළිය දාගෙන ලයිට් දාගෙන හිටියට මේ පේනවනේ. අර ලයිට් එක දාලත් මේ කළුවට අර ලයිට් එක දාලත් මේ කළුවට හොරි තට්ටු කරා මේ පැත්තේ යන්නේ ඉරින්බා ටෝච් ගහන්න එපා බං මං කිව්වේ අර කළුවර වයිප් එක දෙමු කියලා ඔස්තාර් අයියලානේ. ඔස්තාර මේක නේ අරුනේ බං එතන මේක අරින්නද එපා බං. කරන්න එපා බං. සද්ද නොක් බෑක් කිල්ල දැන් ඔය ෆෝන් එකේ පෑස් එකකින් ඉඳලා ඕව හරි ඔව් නැත්තම් වට නිකන් පෑස් එක ඕෆ් කරන්න දෙන්නේ නැද්ද වෙනවද ඕකේ නෑ වань වීඩියෝ රෙකෝඩ් වෙන ගමන් එදා ෆොටෝ ඔහොම තියෙනවා මේ අපිට බලන්න බැරි වුණ එකක් මේ මේක අස්සේ කැබින් එකක් තියෙනවා ඔව් නික රෙද්ද උත්සම් බලන්න ගාවට උත්සම් ඒ මොකෙද්දී මේ ෆොටෝ එකක් තියෙනවා ඒව බං නිකන් කරන්න එපා. උරුලෙක් තුත් තියෙනවා. අර පරණ කාලේ ඒවා නේද ඔය තාක්කුවක් දැම්මා අපි වඩා නැචරල් වයිබ් එක දෙන්නේ මේ ලයිට්ස් ඔක්කොම ඕෆ් කරලා. ඔව් මේ ෆෝන් එකේ පැත්ත අපිට ඕක අලුත් දැන් නෙවෙයි අපිත් එක්ක සෙල්ලම් කර ඇති ඔව්නේ ඉතත් මතකනේ. ඒකත් මොකක් හරි ඉන්නක් තියෙනවා ගියා එවිඩන්ස් ටික. ඒ ගැන කතා කරන්න මේ බැහැ. අපි දැක්කේ නැති දෙයක් තියෙනවා දැක්කේ නැති දෙයක්. පස්සට වරින්කෝ මේ බලන්න හිතාව තිබ්බද බං? නෑ මතකද ඒ කතාවේ මැරිලා තියෙන්නේ දෙසැම්බර් නේද මැරුණේ ඔයදී මම දැන් පාපවංශේ ඉන්නේ යාගේ මොන හරි වෙනස් එකනක. ඒකනේ මේ පාපවංශේ මෙහෙම නෙමෙයි ඔය මොන හරි අස්වාභාවික පෙනුමක් ඇවිල්ලා තියෙනවනේ බං. ඇයි බං මේ? පේන හැටි දන්නේ පොඩ පෙන්නන කැම් එකට ඒක. නෑ නෑ ඒක වෙනස් මොසන්නේ. ඒක අතාරාංකෝ මේ මෙරිස්මස් එක එදා අපි දැක්කේ නැහැ නෑ ඒක තිබුණා උ. මම දැක්කේ නෑ ඒක මම දැක්කේ නෑ. පස්සෙම වීඩියෝ එඩිට් කරලා නෝට්ටුනේ. ඒ කියන්නේ මේව සරසලා ඔමම පාපවංශගේ සාමාන්‍ය මූණ මතන් අර දැක්කනකොට ආසෙ හිතන විදියන්නේ තියෙන්නේ බං. ඔව් මේ මොකද්ද මේක නිකන් වෙන විරෝපිය ලුක් එකක් තියෙන්නේ. අර
ඉස්සර වෙන්න බංකෝ කැම් එක. මම කියනවනේ. මම තේින්න දන්නේ බැහැ කිව්වා. අරපන්. අරපන් බංකෝ. ඒකනේ 아무ත් මොනවද? මොනේ වෙනස් වෙන එක වෙන කවුරුහරි දන්නේ. ඔය වගේ සමාන මූණු උඹ දැකලා තියනවද? ලෝඩ් ඔෆ් ද රින්ග් එකේ අර රාක්ෂස සෙට් එක. ආවෝ. අන්න ඒ වගේ ලුක් එකක් මම එකපාරට දැක්කේ. මේ මෙතන තාම පොළක් තිබ්බද? ජනේරින් නෝයිද මේ පාපා. මේ මම එළියට ගිහලා බලන්න. ඔතබයි එළියට යන්න පාපා මම. එමිට සාදාල් දින්නේ. මං යන්නේ කැම්මේ බලන්න. ඒකට මතකනේ. මෙන්න මෙතනින් ගිහින් තිබ්බා බං අපිට ඒක නෝට් වෙලා නැහැ. ඔව් අර මං දැක්කේ. අපි ආයේ නැචරල් වයිප් එක දෙමු. ඔව් නේ මේක. ෆ්ලෑෂ් ලයිට් ටික් කරපන්. දැන් උන්නන කරපැත්ත. මේ කියන කට්ටිය. මෙලෝඩිය පේනවද කියලා බලා ගන්නකො. ෆෝන් එකේ ෆ්ලෑෂ් එක කරනවා කිසි දෙයක් නැහැ. මම යන්න ගිහින් ඉස්සරහ ඊට විජුවල් එක නම් දීලා පටන් ගන්න. මිනිමද මන් තිබ්බා බියදා එද්දි මට කිසි දෙයක් නෑ මේව තිබ්බේ නෑ. මේව ඇట్లా තිබ්බෙත් නෑ. මේ අද්දි වහ. මේ බෝතල් තිබ්බෙත් නෑ. මේව ඇන තිබ්බද මට මතක නෑ මේ ලෝදි දෙයක් කැත්තම. මතක නෑ බං. අනියම නෝගේ උණුයි කා වෙලා තියෙනවා. මේ පොඩි පැසිව් ඔෆ් කරන නිකන් පොඩි වීඩියෝ එකක් කරන් පෙන්නමුද ඒගොල්ලන්ට? ඇස් එක ඔෆ් කරලා ඔව්. මුලින් ඉඳන් ගමු. එන්න වෙන්න ඉතින් මේ දොර ගාව. මොනවා බලාගෙන අපි ඉන්න විදියට ෆේස් එක මොනවා වගේද කියලා ලයිට් එක ගන්න නැතුව යන්න. ඒකවල නෑ ඉතින් අපිට යන්න අපි ආරක්ෂාවක් දාලා තියෙන්නේ. දැන් මෙතනින් අපි වීඩියෝ එක කට් කරලා ප්‍රෙෂර් එක ඔෆ් කරනවා. ඉන්න පාස් ඔෆ් කරමු. ඒ මේ ලයිට් නිමෝම පොඩ්ඩක් හැඩියෝ. මේ හරිය මේ ෆ්ලෑෂ් එකකින් මෙහෙම හරි තියෙන්නේ. ඔව් මේක තියනවා ඒකයි මේ මඩේලියක් තියෙන්නේ. අර පැත්තට ගිහලා බලන්න. මේ පැත්ත පේන්නේම යාවේ. නිකන් දාන්නකෝ. මේ කිසි දෙයක් නැහැ. ඔයාලට වීඩියෝ එක බලන්න එපා වෙද්දී දන්නේ නැහැ. යන්කෝ එහෙම වුණොත් කමන්නේ නැහැ. නයිට් විෂන් එකක් දාලා පේන්නේ. ඒ ලයිට් ඩිම් එක දාගෙන යන්න. ආඩින් ගියා. ඉන්නේ කෙලින් ගිහුවා නම් දැන් මෙහෙම තියෙනවා වයිප් එක. යාලට පේනවා කොච්චර කරුවලයිද කියලා. පේනවනේ. දැන් මේක ඔෆ් කරොත් මේ පේනවද මේ? හට්ට කරුවලයි. ඔෆ් කරලා යන්කෝ අර වැක්ක මට කිසි දෙයක් පේන්නේ නැහැ. අර මාව වෙනවා. ඔෆ් කරපන්. ඔෆ්ම කරපන්. ඔෆ් කරගන්න. ඔෆ්ම කරපන්. මට පාර පේන්නේ. හරි ගමන් යන්න. ඉස්සර එනවා. පේනවා? මම මෙතන සොර්ලෝසුව තියෙනවා. මේ පැස් එක තියෙන නිසා මේ මාරි තියෙන. බල්ලෝ පුරන්න ගත්තා නේ. සෑහෙන බල්ලෝ පුරනවා. අර සින්දු කියන එක සින්දුත් නැවතුවා. නැවතුවා.
ඌ නිකන් මොනාලි දැකලා බය වුණා වගේ සින්නේ නේ. ටයිම් එකක් හරි. කීයේ දෙක පැන්නා? කීයේද? කුඩුම සද්දයක් එනවා මට. වින්ද ගියා හොයන්න බෑ බං. ඊයෝ කට් කරලා ෆ්ලෑෂ් එක දාගෙන ඉන්න. දැන් පෑස් එක දාලා තින්නේ ෆ්ලෑෂ් එක පේනවා. දාගත්තා දැන් වෙනස පේනවද? මාලා අපි එළියක ඉන්නවා වගේ තේරුණාට අපි ඉන්නේ හද්ද කරුවට. අපි මේ මෙතන ඔක්කොම ඕගනයිස් අපිට අද ෆොටෝ වෙන්න මේ අපිට වදන් බර් කරපන්. සයිවරි හැ. අපිට දැනගන්න ඕන උත්තරේ නාමලීව නරුවද නර්මද කියන එක විතරයි. මෙතන මේ ගෙදරට ඇවිල්ලා වෙන මොකුත් නෙමෙයි. එදා අපිට හම්බෙච්ච සාක්ෂිත් එක්ක නරුවා තියෙනවනේ. ඇහුණා. එදා අපිට හම්බෙච්ච සාක්ෂිත් එක්ක මරුවා කියන එක තමයි එළියට ආවේ නේ. ඔව්. ඇයි මාව මැරුවේ? ඒකම මරුවේ කියලා කටහඬක් අපිට එළියට එළියට සාක්ෂි කියලා. ඒනත් දන්නේ. මේ 15 පියාවේ. අද නොපෙට්ටියක් ආවා පොඩි සබි හොදව කරගන්න. ඒවයි දත්තාවනේ. අපි දැන් පොඩි පොඩි ඉන්ඩස් නැතුව තනිකර ලොකු ඒවා ටික හොයාගන්නවා. රිචුවල් එක කරපු. ඉතින් කියලා අපි රිචුවල් එක පටන් ගමුද? මේ කැම් එක මේ කුණින් කියලා රිචුවල් එක පටන් ගමුද? නාමලිය ගියසර දුන්නා. අසර ගන්න. අවස්ථාව කඩන්න. මොකද යා ගියසර ගෙන්න ගන්න කිව්වා. අවධානයක් ගන්න වෙනවා. බෑ බා. අවධානයක් ගන්න වෙනවා. තව එකක් තමයි මේ අපේ ආරක්ෂාව අපි ඉක්මනට මේක කරගන්න. අපි ගෙදරට දාලා තියෙන ආරක්ෂාව කඩලා අපිට දාගෙන අපි අවස්සට ගමු. මොකද ඉතින් නෑ. පේනේද? අපේ නම. යා ත්‍රිවංග මඩල අතනින් කියන්න දෙන්නේ නැහැ වගේ. දුවට ඉච්චට යනවා. මුසල පාරක් තියෙනවා. ගෙදරට ආවම මන්නලා. අජේ. Okay. ඒක තමයි. අපි ඉන්න අපි පාරයිකම් දැනගත්තා මෙයා මරනද නරුවාද කියලා. ඔව්. තීරෝ. යා පොලිසියයි නරුවා නම් මේ කැහෙන මේ කැහෙන මට ඒක වුණා ඒකයි මම කෑ ගන්න එපා කිව්වේ. මොකද? දොර සූරනවා වගේ શબ્දයක් වුණා. වැඩ ඇතුළේ ඉන්න හදන්නේ දෙන්න බෑනේ ආරක්ෂා. අපි අස්සට ගමුද? යාට ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ චේතනාවකින් මම දන්නේ අපේ පලි ගනීද?
Really? Really? මොකේද සද්දයක්? මේක මේ දුර නෙමෙයි මේක න නිකන් දොර කඩන්න හදනවා වගේ සීන් එකක් නේද? දැනුනේ. හදිහත් දැක්කව මේ මම එළියට ගිහලා බලන්න. හැයිලා? මොනවද? කාද මූසලයි වගේ නේ? ආරක්ෂාවක් දාපු ඉන්න දන්නේ නැහැ. සීන් එක මෙයා ඇතුළට එන්න හදනවා වැඩි බං. අපි නිකන් කොටු වෙලා තියෙන ආරක්ෂාව ගන්නවා. මම ඔයලා ආරක්ෂාව ගන්නවා වැඩක් වෙන්නේ. පින්නම් කොටු වෙලා තියෙන කවුද ඉන්නේ? යා කරන දේ උඹ රියැක්ට් කරන්න යන්න එපා. නැවුණා යාට අවදාන දෙන්න දඟලන වැඩි. සහෝදරයෝ කිරියන ගියත් මේකේ වැඩ වගේක් තිබ්බ ඩිසිල මේ යනවා සීන් මෙතන අපිට දැන් ආරක්ෂාව කඩාගෙන එළියට යන්න බෑ. එළියට ගියොත් අපිට බඩු බනිස්. මෙයා තව ටික වෙලාවක් යද්දි මේ ආරක්ෂාවත් කඩනවා කියන එක නම් 100% ෂුවර්. කොහොමත් අපිට බඩු බනිස් තමයි. දැන් අපි ආරක්ෂාවක් දාගන්න ඕන මෙයා ඇතුළට ආවොත් බේරෙන්න. මං කියන්නද දැන්? අපි කරන්න තියෙන එක දේ. මෙයා අවස්සේ කොටු කරමු. යා කොටු කරන්න කියන්නේ බං. කොටුරත් අපිට යන්න බෑ බං. නෑ අපිට මොකුත් කරන්න බැරි වෙන්න අපි ආරක්ෂාවක් දාලා ඒක පොඩි වෙලාවක් හරි අපිට අල්ලලා තියෙනවනේ. මෙයා අස්සට ආපුරිකට අපි එළියෙන් ආරක්ෂාව දාමු දොර වහලා. එතකොට ඇස්සේ කොටු වෙනවනේ. ඔව්. ඊට පස්සේ බලමු මොකද මෙයා මේ උඹට තේරෙන්නේ නැද්ද? යා මෙතන නෙමෙයි ඉන්නේ වැඩිපුර. අපි බලව කරන් ගිහලා තියෙන්නේ. ඒක තමයි යා මෙතන නෙමෙයි ඉන්නේ. එයා ඉන්නේ එයා ඉන්න දැන මට හිතෙන්නේ ආ පැත්තේ. කොයි හරි මේ වටපිටාවේ ළඟක මොකක් හරි සීන් එකක් තියෙනවා යාට සම්බන්ධ ලොකු දෙයක්. එයා මෙතන නෙමෙයි ඉන්නේ මට තේරෙන්නේ ඒකයි. එයා ඉන්න තැනට මේ එපිසෝඩ් වලින් පස්සේ මම කට්ටිය එක්ක යනවා. එතෙන්ට යන්න දිහා හිතන්නවත් බෑ. නෝන ජීවිතය ආදී ඉන්නත් බෑ.
එතන මමත් ආලා තියෙන මිනිස්සු ජීවත් වෙන තැන නෙමෙයි. ඔව් මන් දන්නේ. එතන පරණ ජීවිතේ අතහැරුණු පණ ගිය මිනිස්සු දහස් ගාණක් නිදාගෙන ඉන්න තැනක් අවුරුදු ගාණක් තිස්සේ. අපිට තේරෙනවද ඒත් එතන වැඩිපුර මේවා කරන්නේ නාමලු කියලා. එතන කොච්චර දේවල් තිබ්බත් මොකද මිනිහක්වත් ගේන්නේ නැහැ කියලා තමයි කියන්නේ. අතහැරලා දාලා කියලා කියනවානේ. යංකෝ කට්ටිය වරගෙන. අපි ඒ වගේ තැනකට යනවා කියන්නේ ලේසි දැන් නෙමෙයි ඇත්තට. ඒ ජීවිතය ගැන තියෙන ආසාව තරලා යන්න වෙන්නේ. අනිත් අර සහෝදරයත් ඒකට ඕන. එතෙන්ට යන්න. අපි එතෙන්ට යනවා නාමලිය කොටු කරගෙන හරියන්නේ. මොකද ඒක තමයි නාමලියේ තැන. එයා එතන ශක්තිමත්. මෙතන නාමලියේ තැන නෙමෙයි. මේක එයා අපේ මෙතන තැන. දුර්වලයි. මේක අපේ තැන මචං. අපි යන්නේ නාමලියේ තැනට. එයා කොටු කරන් අපිට සෙල්ලම් දාන්නේ. කොටු කරනවා කියන මේ ආයතනට ගියා පස්සේ යා අපි බහුල්. කොටු කරන එකත් කඩාගෙන එළියට එන්න බෑ. මේකගේ ජීවිතේ ෂුවර් නැහැ කියලා අපි. මේ අපේ තැනදී අපි සෙල්ලම් දානවා. එයාගේ දැන් එයා කොහොම සෙල්ලම් දායිද? අපි වැඩි ශබ්ද නැතුව කෑ ගන්න එපා. අපි ආවාසේ කොටු කරලා. ඒක තමයි කරන්න තියෙන්නේ. එයා අපි අස්සට ගමු. එයා කඩන් ආවොත් එයා ආවේශය වැඩි වෙනවා. හරිද? එයා කඩන් ආවොත් එයාට තානියක් කරගෙන තමයි එයා මේක කඩන්න ඕනේ. ඊට කලින් යාව අපි අස්සට ගමු. අස්සට අරන් මම හරි කවුරු හරි අස්සේ ලාවට ඉන්නවා. එයාට පොඩ්ඩක් අවධානය යාගේ පොඩි රැවටීමක් කරලා එයාව අස්සේ තියෙන විදියට එක්කෙනෙක් ඉඳලා මම ඉන්නවා වටක් ගාලා ආරස්සාව දාලා මට පොඩි සිග්නල් එකක් දෙන්න මට අක් ගාලා එනවා. එයාට එළියට යන්න බැරි වෙනවා. දොර වහලා දාන්න. මම වටු රැස්ති කරගන්න පටන් ගමු. ඊට පස්සේ අරගෙන බෝතලේ තියෙනවනේ. බෝතලේ බෝතලේට ගන්න ෆුල් ට්‍රයි එක දෙමු. අන්න හිතනවා මෙතන ගන්නවා කොහොම හරි ගමු. දැන් අතෙන්ට යන්න බෑ අපිට. බෝතලේ කරගන්න තු ජීවිතේවත් යන්න බෑ පුතේ. එයාගේ තැනට අපිට ඉවරයි. ලංකාව මේ දේ කරන්න අපි ලොකු කට්ටක් ගන්න වෙනවා. ලොකු අවධානමක් ගන්න වෙනවා. අපි මේ වීඩියෝ එක ඉවර වෙච්චි අපි ඉතින් අපිට මේක සෙන්ඩ් කරගන්න පුළුවන් වේද කියලාවත් අපි දන්නේ නැහැ අතකොට. මේ වීඩියෝ එක YouTube එකේ වැටෙනවා කියන්නේ අපි ජීවත් වෙනවා. ඔව්. මේක YouTube එකේ වැටුනොත් අපි ජීවත් වෙනවා. මොකද වාරට තේරෙනවා ඇති යා ගොඩක් ආවේශ වෙලා ඉන්නේ අස්සට එන්න. එයාට අස්සට එන්න බෑ. එයා කඩාගෙන ආවොත් එයා ආනි වෙලා එන නිසා එයා දරුණු වැඩි වෙනවා එතකොට. ඒ தත්යෙන් අපිට යාව කොන්ට්‍රෝල් කරන්න කට්ට අමාරුයි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ අක්කා දැක්කා. නෑ එන්න විදියක් නෑ යාට. අපි දාලා තියෙන්නේ SMS එකක් නෙමෙයි. විචුල්ල පටන් මම නම් කියන්නේ වැඩේ කරමු. යාට සැකීතෙන්න දෙන්න එපා. මේ හරියම කරමුනේ. මේ ප්‍රෙස් කරමු. මේ හරි. හරි. ඕනේ. පානද. කිසිම ආටිෆිෂල් ලයිට් එකක් ෆෝන් එකේ ෆ්ලෑෂ් එක තිබ්බට අවුලක් නැහැ. වෙන කිසිම දෙයක් මේ ඔන් කරගන්න එපා. තවකට පස්සේ කරමු. දැන් නාමලිට කතා කරනවා මචං නාමලි වරෙන් කියලා හරි. නාමලි වරෙන් කියලා. අපි අවස්ථාව පඩන්නේ. ආරක්ෂා ගන්න. තවකට පස්සට යන්න. තවකට පස්සට යන්න. හරි. 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 පටන් ගත්තා. දොර ඇන්ට්ලන් තියෙන්නේ.
අස්සට එන්න දෙනවා අස්සට එකපාරම. ආරක්ෂාවල් පිටවෙන නාමලි වරෙන් සියලුම ආරක්ෂාවල් පිටවෙන නාමලි වරෙන් නාමලි වට අවසරයි. සියලුම ආරක්ෂාවල් පිටවෙන නාමලි වරෙන්